මට විශ්වාස කරන්න බෑ. මට මගේ ඇස් අදහ ගන්න බෑ. මට හිතා ගන්න බෑ. ඉන්දියාවේ කාන්තාවක් මේ වගේ හැසිරෙනවා කියලා මහාමාර්ගයේ ප්‍රසිද්ධ ස්ථානයක ඉන්දියාවේ කාන්තාවක් මේ වගේ අශෝභන විදියට හැසිරෙන එක කොහොමද ඉන්දියාවේ කාන්තාව මේ තරම් පහත් තත්ත්වයටපත් උනේ? පිස්සුවෙන් වියරු වැටිච්ච කාන්තාවක් වගේ වියරු වැටිච්ච උන්මත්තකෙක් වගේ හැසිරෙන්නේ කොහොමද මහාමාර්ගයක ඉන්දියානු කාන්තාවක්? ඇත්තටම මේ ජායිපුර වල සිදු වෙලා තියෙන මේ සිදුවීම අන්තිම අශෝභන සිදුවීමක්. මේ සිදුවීමත් එක්ක අපිට ඉන්දියාව කරේ තිබුණු ඒ ඉන්දියාව කාන්තාව කරේ තිබුණු ගෞරවය නැතුව යනවා. ඉන්දියාව කාන්තාව කරේ අපි දැකපු ඒ ලස්සන ඒ වැදගත් ඒ තාමත් ශිෂ්ට සම්පන්න ගෞරවනීය ස්වභාවය නැතුව යනවා. වර්තමානයේ ඉන්දියානු තරුණ සමාජයේ මේ වගේ අශෝභන විදියට නම් ඇසිරෙන්නේ කොහොමද ඉන්දියාවේ අභිමානය තවදුරටත් ආරක්ෂා කරගන්නේ? ඉන්දියාවේ අභිමානය ආරක්ෂා කරන එක නෙමෙයි අද මේගොල්ලන්ට උමනා වෙලා තියෙන්නේ. අද මේකට උමනා වෙලා තියෙන්නේ මේගොල්ලන්ගේ යන්කි ජීවිතේ. අද මේගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ මත්පැන් වලින් මත් වෙච්ච දුම්බැටි වලින් මේගොල්ලෝ පිස්සු වැටලා ඉන්නේ. මේගොල්ලෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා මේ පාරේ මේ විදිහට හැසිරෙන්නේ. මේ බයිසිකලේ මේ රොයල් එන්ෆීල්ඩ් බයික් එක පැදගෙන ගිය තරුණයා අතින් මේ තරුණියගේ ස්කූටරේ යම්කිසි ගැටීමක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ස්කූටරේට ආරංචි මාර්ග අනුව සුළු හානියක් විතර වෙලා තියෙනවා. නමුත් ඒන් විවුරු වැටුණු මේ කාන්තාව මෙතනට ඇවිල්ලා ඉතා වටිනා මේ රොයල් එන්ෆීල්ඩ් මේ බයික් එක කුඩු කරනවා. ඇයගේ ඉවසීමේ සීමාව ඇයම දන්නේ නැහැ. ඇයට ඒක පාලනය කරගන්න බෑ. ඇයට ඇයව පාලනය කරගන්න මැය තමන්ව පාලනය කරගන්න බැරි තත්ත්වයට වියරු වැටිලා තමන්ට පාලනය කරගන්න බෑ. සමාජයක් ඉදිරියේ කාන්තාවක් මේ විදිහට හැසිරෙන්නේ තමන්ගේ බයිසිකලයට වෙච්ච ඇත්තට ඉන්දියාවේ ඕන තරම් අනතුරු වෙනවා. මේ වගේ මම කවදාවත් දැකලා නැහැ, අහලා නැහැ. මේ විදිහට හැසිරෙනවා මේ කාන්තාව මොන වගේ කෙනෙක්ද? මේ වගේ කාන්තාවකින් බිහිවන දරුවෝ අනාගතේ සමාජයට මොන වගේ දරුවෝ බිහි වෙයිද? මොන වගේ පරපුරකින් මොන වගේ පවුලකින් ආපු කාන්තාවක්ද මේ? මොන වගේ සමාජ වටපිටාවක් තියෙන කාන්තාවක්ද මේ? ඇය මොකද්ද මේ ප්‍රදර්ශනය කරන්නේ? ඇය ප්‍රදර්ශනය කරන්නේ ඇගේ බලයද, ඇගේ හැකියාවද, ඇගේ කාය ශක්තියද, ඇගේ අශෝභනකමද, නැහැදිච්චකමද, අශිෂ්ට සම්පන්න බවද? මේ ඉන්දියානු සංස්කෘතිය නෙමෙයි. මේක අපිට බලන්න ඕනේ. මේක ඉන්දියාවේ මේ සංස්කෘතිය බලා ගන්න නෙමෙයි ආසියාවේ අනිත් රටවල් හැදුනේ. ඉන්දියාවේ පෝෂණය වෙච්ච සංස්කෘතියක් මුළු ආසියාව පුරාම තියෙනවා. ඉතින් මේ වගේ රටක මේ වගේ කාන්තාවන් මෙහෙම හැසිරෙනවා නම් තමන්ගේ සભ્યත්වයේ විනය ශිෂ්ට සම්පන්න බව තමන්ගේ සංස්කෘතිය මේ කාන්තාව විනාශ කරනවා නම් ඇත්තම ඉන්දියානුවේ පාලනය මේවා පාලනය කළ යුතුයි. ඉන්දියාවේ නීතිය මේවා පාලනය කළ යුතුයි. ඉන්දියාවේ කාන්තාව මේ වගේ විශ්වයෙන් හැසිරෙනවා නම් විවරුවෙන් හැසිරෙනවා නම් ඒක පාලනය කළ යුතුයි. මෙතෙන්දී බලන්න මේ පිරිමි හැසිරෙන ආකාරය වුන් ඊටාම සංයමයෙන්, ඊටාම ඉවසීමෙන්, ඊටාම උපේක්ෂාවෙන් මේ පිස්සු වැඩිච්ච කාන්තාවගේ ඇසිරීම දිහා බලාගෙන ඉන්නවා. කිසි කෙනෙක් වැඩිහිටියෙක්වත් තරුණ කෙනෙක්වත් අඩුම ගානේ ඒ පොලිස් නිලධාරියාවක්වත් ඇයව පාලනය කරන්න යන්නේ ඔවුන් බලාගෙන ඉන්නවා මේ පිස්සු වැඩිච්ච කාන්තාව හැසිරෙන ආකාරය. ඇත්තටම උන්මත්තකෙක් වගේ හැසිරෙන්නේ. මත්පැන් බීලා මත් වෙච්ච කෙනෙක් වගේ හැසිරෙන්නේ. ඇය දන්නේ නැහැ ඇය මොකද්ද කරන්න කියලා. ඒ තරමට ඇය වීරු වැටිලා. ඉතින් මේ කිසි දෙයක් කරන්නද මේ පිරිමි අය බලාගෙන ඉන්නේ. මොකද තාමත් මේ සමාජය තුල බොහෝ පිරිමින් තුල ඉන්දියානු කාන්තාවට තියෙන ගෞරවය තියෙනවා. ඒ වගේම ඉන්දියානු කාන්තාවට සමාජයේ ආරක්ෂාව ලැබිලා තියෙනවා කියන එක මෙන්න මේකෙන් හොඳට පේනවා. මේ රූපලාම දිහා බැලුවම හොඳට පේනවා. මේ සිදුවීමත් එක්ක ගත්තාම හොඳට තේරෙනවා අපිට ඉන්දියාවේ පිරිමි තාමත් ගෞරව කොයිතරම් තමන්ගේ කාන්තාවන්ට ගෞරව කරනවද කියන එක. ඒ නිසා තමයි අද මේ තත්ත්වෙන් මේ කාන්තාව බේරලා යන්නේ. අතට මේක වෙන රටක වුණා නම් වෙන තැනක වුණා නම් මේ කාන්තාව මේ තත්ත්වෙන් බේරලා යන්නේ නැහැ. ඇත්තටම ප්‍රහාරයකට ලක් වෙනවා. නමුත් ඉන්දියාවේ මේ පිරිමි එක්කෙනෙක්වත් ඇයට අඩුම ගානේ පාලනය කරන්නවත් උත්සාහ කරන්නේ මේ වින්දිතයාවක්වත් ඇයව පාලනය කරන්න උත්සාහ කරන්නේ ඔහු කරන්නේ මේ දරාගෙන ප්‍රශ්න කරන එක විතරයි. ඉතින් මේ දේ ඉන්දියාව තවදුරටත් වෙන්න දෙන්න එපා. මේක ඉන්දියාව නෙවෙයි. මේක ඉන්දියාවේ මේ දේ වෙන්න එපා. මේ දේ වෙන්න ඕනේ නැහැ. මේක ඉන්දියාවෙන් දකින්න මිනිස්සු කැමති නැහැ. ඉතින් ඉන්දියාවේ කාන්තාව කියන්නේ ඇත්තටම මේ ආසියාවේ අනිත් රටවල කාන්තාවට ආදර්ශයක් වෙච්ච අය. එහෙම අය මෙහෙම හැසිරෙනවා නම් මේක ඇත්තටම ලැජ්ජාශීලී, නින්දිතයි. ඇත්තටම කියන්න වචන නෑ මේ අශෝභන හැසිරීම ඉන්දියානු සමාජයේ වර්තමානයේ මේ දේවල් වෙනවා. අපි දැකලා තියෙනවා සමහර වීඩියෝස් වලින්, සමහර YouTube channel වලින් ඉන්දියානු කාන්තාවගේ වර්තමානයේ තියෙන මේ සමාජීකරණය වෙලා ඒගොල්ලන් හැසිරෙන විදිය. ඉතින් ඒව කරන්න ඕනේ නැහැ කියලා කියන්නේ. නමුත් මේ වගේ ප්‍රචණ්ඩ විදියට කාන්තාව හැසිරෙනවා නම් ඒක අනාගත ඉන්දියාවේ අත්මට ලොකු ගැටලුවක්, ලොකු බාධාවක්, ලොකු තර්ජනයක් කියන එක තමයි මේ වෙලාවේ කියන්න තියෙන්නේ. මේක